දැන් ඔබතුමාලා මේ බන්ධනාගාර මම දැක්ක ගරු අමාත්‍යතුමා කියනවා මේ බන්ධනාගාර පාසල් බවට පත් කරන්න ඕනේ කියලා. ගණකයේ ඔයාට බඩු වැඩි වෙලා. ඔව්. දැන් එක දවසක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා යන කෙනා බන්ධනාගාරය ඇතුළේ ඉගෙන ගන්නවා ලයිෆ් ටයිම් ඩ්‍රග් ඩීලර් කෙනෙක් වෙන්න. ඒ තැනට මේක වැටලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. කාලානුරූපව කාලෙන් කාලේ පවතිච්ච හැම පරිපාලනයක් තුළ මේ කාරණේ සිද්ධ වුණා. Nice. දැන් පහුගිය ආණ්ඩුවෙන් කරා යුක්තිය කියලා මේ ආණ්ඩුවෙන් කරනවා මොකද්ද ඉවත් වීම. ඉවත් වෙනු කියලා මම දැක්කා විදුහල්පතිවරු ගැන කියනවා ඔබතුමාලගේ විදුහල්පතිවරයෙක් මම දැක්ක පාසල ඇතුලේ කුඩු විකුණන්න ගිහලා අහුවෙලා තියෙනවා. Oh my God! Wow! ඉතින් ඒ වයින්ුත් ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකත් කියන්න බෑ කරු සභාපතිතුමනි නැත්නම් මේක පැත්තකට විතරක් චෝදනා කරනෝනේ. ඉතින් ඔබතුමාලගේ මම දැක්ක ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ගේ ඊයේ දෙහිවලදී තත්තරන් උඩ රන් තියනවා කියලා සමාජ මාධ්‍ය සහ මාධ්‍ය යනවා. ඉතින් ඒව පිළිබඳව ඔබතුමාලගේ අදහස් ඔබතුමාලා කියන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ.